Hi kids, today we are going to talk about Candy ඇසළ පෙරහැර. අද අපි මහනුවර දළදා පෙරහැර ගැනයි කතා කරන්න හදන්නේ. ඉතින් මේ පාඩම පහ වසර දරුවන්ගේ අච්චුපතේ තියෙන පාඩමක්. The Candy පෙරහැර is a beautiful pageant. නුවර පෙරහැර කියන්නේ ලස්සන සංදර්ශනයක්. It is in August. ඒක තියෙන්නේ අගෝස්තු මාසේ. King Kirti Rajasingha started it first. Kirti Rajasingha රජතුමා තමයි ඒක මුලින්ම පටන් ගත්තේ. First you hear the whip crackers cracking their whips. ඔයාට මුලින්ම හෙන්නේ කසකරුවෝ කස ගහන සද්දේ. whips කියලා කියන්නේ කසේට. ඒතර whip crackers කියන්නේ කස ගහන අයට, කසකරුවන්ට. They lead the පෙරහැර. එයාලා තමයි පෙරහැරේ මුලින්ම එන්නේ. The flag bearers, sword carriers and fireball acrobats come next. ඊළඟට එන්නේ කොඩි ගෙනියන අය, සේසත් ගෙනියන අය, වගේම ගිනි බෝල කරකවන අය. පෙරමුණේ රාළ and හේවිසි troops follow them. පෙරමුණේ රාළ ඒ වගේම හේවිසි කණ්ඩායම් එයාලා පිටිපස්සෙන් එනවා. Some Nilames, drummers and Kandyan dancers are next in line. ඊළඟට පේලියට නිලමේවරුන්, බෙරකරුවන් සහ උඩරට නැට්ටුකරුවන් එනවා. The Kandyan dancers add beauty to the පෙරහැර. පෙරහැරට ලස්සනක් එකතු කරනවා මේ උඩරට නැට්ටුකරුවන්. The Tusker carries the sacred tooth relic. ඇතා පූජනීය දන්ත ධාතුන් වහන්සේව වඩම්මගෙන එනවා. The දියවඩන නිලමේ and other නිලමේස් follow the tusker. මේ ඇතා පිටුපස්සෙන් දියවඩන නිලමේ වගේම තවත් නිලමේවරුන් එනවා. Over 100 elephants take part in this event. මේ අංගයට අලි 100කට වඩා සහභාගී වෙනවා. The four දේවාල පෙරහැරස් go after that. සතර මහා දේවාලවල පෙරහැරවලුත් මේ පෙරහැර පිටුපසින් යනවා. The පෙරහැර lasts for more than 3 hours. පැය 3කට වඩා මේ පෙරහැර පැවැත්වෙනවා. People around the world come to see it. ලෝකෙ වටේම ඉන්න මිනිස්සු පෙරහැර බලන්න එනවා. ඉතින් ඔයාලත් නුවර පෙරහැර බලන්න ගිහිල්ලා තියෙනවද? පෙරහැර බලන්න ගිහිලා තියෙනවා නම් මටත් ඒ විස්තර කියලෙවන්න. මම හිතනවා මේ පුංචි විස්තර කිරීමත් එක්ක ඔයාලට මේ පාඩමේ ප්‍රශ්නවලට උත්තර ටික ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි කියලා. ආයෙමත් අලුත් කොටසකින් හම්බෙමු.